සමහරක් බැඳීම් තියෙනවා මේ ලෝකේ. දැන් අපේ තරුණ දරුවෝ බැඳීම් ඉස්සරහා පුදුමාකාර විදිහට අසරණ. ඒ අසරණකම වෙන මොකක්වත් හින්දා නෙමෙයි පින්වත්. රාගයේ හින්දාමයි. ද්වේෂයේ හින්දාමයි. මෝහයේ හින්දාමයි. කෙනෙක්ට පුළුවන් නම් රාගයෙන් තොර බැඳීමක් ඇති කරගන්න. ලෙන්ගතු බැඳීම. කෙනෙක්ට පුළුවන් නම් ද්වේෂයෙන් තොර බැඳීමක් ඇති කරගන්න. දැන් මේ පින්තුල්ල බලයි ස්වාමිනී රාගයෙන් තොර බැඳීමක් කොහෙද? ඇයි මගේ පින්වත්නි ඔබ අහලා නැද්ද සංසාර ජීවිතේ ජීවත් වෙච්ච පාරමී පුරුපු මහ උතුමන් වහන්සේලාගේ කතා? ඔබ අහලා තියෙනවා රෝමියෝ ජුලියට් ගැන? ඔබ අහලා තියෙනවා රාධා ක්‍රිෂ්ණා ගැන? ඔබ අහලා තියෙනවා සාලි අශෝකමාලා ගැන? ඔබ අහලා තියෙනවා තාජ් මහල් හදපු කෙනා ගැන? හැබැයි බලන්න ඔබ දන්නවද කියලා සිද්ධාර්ථ යශෝදරා ගැන? සිද්ධාර්ථ කුමාරයාත් යශෝදරාවත් අතර තිබ්බ සංසාරක බැඳීම පිළිබඳව ඔබ දන්නවද බලන්න? නෑ. මේ ලෝකයේ තිබ්බ ලස්සනම බැඳීම සිද්ධාර්ථත් යශෝදරාවත් අතර ඇතිවෙච්ච බැඳීම. සංසාරගත ආදර බැඳීම ඉවර වුණේ මගේ පින්වත්නි නිකලස් බට්. යශෝදරාව අවසානයේදී පිරිනිවන් පෑවේ අභිඥාලාභීන් අතර අග්‍රස්ථානීය ලැබලා කුටියට ගිහිල්ලා සතපුණා. සතපිලා තමයි ධානවලට සමවැදිලා පරිනිර්වාණයටපත් වුනේ. මේ සාංශාරික බැඳීම කොච්චරක්ද කියනවනම් මගේ පින්වත්නි අදටත් යශෝදරා මහරහත් මෙහෙණින් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් අල්ලන්න සමතෙක් මේ ලෝකේ නැහැ. සාරා සංකේ කල්පලක්ෂයක් පුරාවටම සිද්ධාර්ථ කුමාරයා වෙනුවෙන් කැපකරපු උත්තම වස්තුන් නිසා ඒ ධාතුන් වහන්සේලාව කිසිම කෙනෙකුට අල්ලන්න පුළුවන් කමක් නැහැ. ඇල්ලුවොත් යම් කිසි කෙනෙක් හිස දෙකට මැද්දෙන් කැඩිලා වෙන් වෙනවා කියනවා. දෙවිවරු මේ යශෝදරා මහරහත් මෙහෙණින් වහන්සේට හරි ප්‍රිය නිසා දෙවිවරුන්ට මේ ධාතුන් වහන්සේලා නැතිකම මහා දුකක් වුණා පින්වත්. ඒ දුක නිසාම මොකද කළේ? පුච්චපු අලු ටිකක් අරගෙන තමයි දෙවිවරු දිව්‍ය ලෝකයේ සෑයක් තැන්පත් කරලා වන්දනා කරන්න පටන් ගත්තේ. ඒ තමයි යශෝදරාවගේ කැපකරපු ජීවිතේ තරම. දැන් මගේ පින්වතුන්ලා මගේ මේ රත්තරන් දරුවෝ මේක අහන බලන්නකො ඔබේ ජීවිතවල මෙහෙම ආදර හැඟීමක් තියෙනවද කියලා? නෑනේ. පින්වත්නි එදා සිද්ධාර්ථ මහ බෝසත්තුමාණන් වහන්සේ වෙසක් පුර 15ක පොහොය දවසේ මේ ලෝකයට බිහි වෙනකොට ඒත් සමගම මේ ලෝකයට බිහි වුණු අනිත් කාන්තාව තමයි එකම කාන්තාව තමයි යශෝදරා. එදා ශාක්‍ය ජනපදයට කිලෝමීටර් ගණනක් එහා සුප්පබුද්ධ කියන රාජමාලිගාවේ උප්පත්තිය ලැබපු මේ කුමාරි ඉපදෙනකොටම ඇඟ පුරාම පින්වත්නි රස්මාලාවක් විහිදුණා කියලා සඳහන්. මුළු ශරීරයම රත්තරන් පාට සංසාර ජීවිතේ මහා පාරමිතාවක් පුරාගෙන ආවේ. මතු බුදු වෙන බෝසතාණන් වහන්සේ නමකට බිරිඳ වෙන්න පාරමිතා පුරාගෙන ආවේ කොච්චර කාලයක්ද? සාරා සංකේ කල්පලක්ෂය. පින්වත්නි අග්‍ර ශ්‍රාවක වෙන්න පාරමී පුරන්න ඕනේ කල්පලක්ෂ 2යි. අම්මෙක් තාත්තෙක් වෙන්න ශ්‍රාවකයෙක් වෙන්න පාරමී පුරන්න ඕනේ මහා කල්පලක්ෂ 1යි. හැබැයි යශෝදරාව සිද්ධාර්ථ කුමාරයා යම් තැනක මම බුදු වෙනවා කියලා නීත විවරණ ගත්තනම් ඒ නියත විවරණේ ඉඳන් ළඟින් හිටපු එකම කාන්තාව තමයි යශෝදරාව කියලා කියන්නේ. පින්වත්නි එදා දීපංකර බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයාගේ කාලේ ආත්ම භාවය තමයි සුමේධ බෝසත් ආත්ම භාවය. සුමේධ බෝසතාණන් වහන්සේ තමන්ගේ ජීවිතය පූජා කරලා මහ පොළොවේ වැතිරලා ඉන්න. දීපංකර බුදුරජාණන් වහන්සේ මේ ආසන්නයට ඇවිල්ලා තමන්ගේ ස්වාමීන් වහන්සේලා දිහා හැරලා කියනවා ස්වාමීනි මහණෙනි මේ වැඩ ඉන්න මහා වීර පුරුෂයා පුංචි පහේ කෙනෙක්. තවත් සාරා සංකේ කල්පලක්ෂයකින් ගෞතම නමින් ප්‍රඥාධික බෝධියෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මහ උතුමන් වහන්සේ නම. පිළිඳ මේ කතාව කියනකොට මෙතන හිටිය තව කෙල්ලෙක්. අර කතාව ඇහෙනකොට මේ කාන්තාවගේ ගත සලිත වෙලා ගියා. කය වෙවුලලා ගියා. සීතල වෙලා ගියා. පුදුමෙන් ඇහි පිල්ලමක්වත් ගහන්නේ නැතුව සුමේධ බෝසත්තුමන් වහන්සේ දිහා බලන් ඉන්නවා. ප්‍රාර්ථනාවක් කරා තමන්ගේ ළඟ තිබ්බ නෙළුම් මල් මිටියට අටෙන් 3ක් භාග්‍යතුන් වහන්සේට පළවෙනි වර දීලා නැවත 5ක් භාග්‍යතුන් වහන්සේට පූජා කරලා ප්‍රාර්ථනා දෙකක් කරා. පළමු වර පූජා කරපු මල් මිට මේ උතුම් බෝසතාණන් වහන්සේ වෙනුවෙන් වේවා. ඒ පිණින් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් බුද්ධත්වයේම ලබත්තා. ඉතිරි මල් ටික ස්වාමීන් ඉතිරි මල් ටික පූජා කරපු පින මට වේවා. මේ උතුමන් වහන්සේ යම් දිනක බුද්ධත්වයට පත් වෙනවද? අද පටන් බුද්ධත්වයට දක්වාම සෙවණැල්ලක් වෙලා ශක්තියක් වෙලා ඒ උතුමන් වහන්සේට පාරමී පුරන්න උදව් කරන උපකාර කරන උත්තමාවිය බවට මාපත් වේවා කියලා අදිෂ්ඨාන කළා. පින්වත්නි එයත් නියත විවරණ ගත්ත වෙලේ ඉඳන් බෝසතාණන් වහන්සේව අතහරින්නේ නැතුව සංසාර ගමනේ ආපු උත්තමාවිය. දැන් සාරිපුත්‍ර මහ මොග්ගල්ලානාදී මහ උතුමන් වහන්සේලා තනි තනියනුත් ඉපදිලා පාරමී පුරන සිද්ධාර්ථ කුමාරයාව අතහැරලා බෝසත් කාලේ. හැබැයි යශෝදරාව සිද්ධාර්ථ කුමාරයාව අතහැරපු ආත්ම භාවයක් නෑ. කිසිම ආත්ම භාවයක අතහැරියේ නෑ.
බලන්නකො පින්වත්නි බැඳීම සසරෙන් සසරට භවයෙන් භවයට උප්පත්තියෙන් උප්පත්තියට හොයාගෙන ආපු මේ කාන්තාව තමයි යශෝදරාව කියලා කියන්නේ. අන්න බලන්නකො සංසාර ජීවිතේ එකටම උප්පත්තිය ලැබුවා. මොනව නිසාද මේ එකටම උප්පත්තිය ලැබුවේ? සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා කියන කාරණා හතර ජීවිතේට එකතු කරගත්තු නිසා. දැන් අපේ අය එකට උපදින්නයි කියලා මොකද කරන්නේ? අතින් අල්ලන් ගිහලා කෝච්චියට පෙන්නට ආපහු එකට උපදින්නේ නැහැ. එකට ගිහිල්ලා මහා මූදට පැන්නයි කියලා ආපහු උපදින්නේ නැහැ. බලන්නකො මේ අපේ ආදර කොච්චර බොළඳයිද කියලා මගේ පිළිගන්න. හැබැයි බලන්නකො සිද්ධාර්ථව යශෝදරා භවයක් පාසා ලැබපු විදිය. ශ්‍රම සද්දා, ශ්‍රද්ධාව සමයි. සීලය සමයි. ත්‍යාගය සමයි, ප්‍රඥාව සමයි. එනිසා උපනුපන්නාත්ම භාවයවල එකම ළඟ තමයි උප්පත්තිය ලැබුවේ. ඔබට මතකයි නම් මේ සංසාර ජීවිතේ පුරා අය විඳපු වේදනාව මගේ පින්වත්නි සමහරක් දවස්වල සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ බෝසත් කාලේ යශෝදරාව යක්ෂයන්ට කන්න දුන්නා. දන් දුන්න යක්ෂයන්ට. යක්ෂයෝ මේ යශෝදරාව අරගෙන කෑලි රාගෙන කනවා. අතපය ගලවගෙන කෑවා. කනකොට වේදනාවෙන් කවදාවත් වෛර කරේ නෑනේ. වෛර කරේ නෑනේ අම්මේ. වෛර කරේ නෑනේ තාත්තේ. පෙරුම් පුරණ බුදු බවට ලෝල බැඳි හිමිතනි නොකලේ යශෝදරා. පෙරුම් පුරණ බුදු බවට ආශා කළ සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කර මහ බෝසතාණන් වහන්සේට පණ වගේ ආදරය කරපුක තමයි කරපු එකම වර්ග. වෛර හිතක් ඇති කරගත්තේ. කෑලි රාගෙන කනකොට ප්‍රාර්ථනා කළේ ලේ බින්දුවක් පාසා වේදනාවක් තියෙනම් මාගේ උතුමන් වහන්සේට පාරමී පිණිස වේවා. මතු ලෞතුරු බුද්ධත්වයේ ලබත්වා කියලා ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනා එක්ක එන ගමන පුංචි නෑ පින්වත්නි. හංස දේනුවක් වෙලා යශෝදරා උප්පත්තිය ලබනවා. බෝසත් හංසය මර උගලක පැටලිලා වැද්දෙක්ගේ උගලට හැව්වෙලා. හැබැයි මැරෙනවා කියලා දැන අනිත් හංසය ඔක්කොම අතහැරලා ගියා. තව ටික වෙලාවකින් මරණයටපත් වෙනවා කියලා දැන මේ උතුමන් වහන්සේ විතරක් නෙමෙයි මමත් මරණයටපත් වෙනවා කියලා දැනම අනේක කරගගා වටේ කැරකි හිටියේ මේ මහා උත්තමාවියනේ. මරණය පෙනි බෝසතාණන් වහන්සේ වතෑරලා දාලා නොගී වෙන දෙයක් වෙච්චාවේ කියලා ජීවිතේ පරදුවට තිබ්බේ මේ උත්තමාවියනේ. ඒ නිසා නෙමෙයිද සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට ඉක්මන් වුණේ. ඒ නිසා ඉක්මන් වුණේ. එදා වෙස්සන්තරාත්ම භාවයේදී වෙස්සන්තර රජතුමා ජාලිය ක්‍රිස්ටජිනාව දන් දෙනවා. මද්රී දේවිය පළවැල නෙලන්න ගිහිල්ලා ඇවිල්ලා රැලි වෙනකම්ම පඳුරක් ගානේ ගහක් ගානේ මුලක් ගානේ තමන්ගේ දරුවෝ දෙන්නව හෙව්වා. ලැබුණේ නැති නිසා ඇවිල්ලා මහා බෝසතාණන් වහන්සේ ගාවින් අහනවා ස්වාමීනි දරුවෝ ලැබුණේ නැති නිසා මහා බෝසතාණන් වහන්සේ ගාවට නැවත ඇවිල්ලා ඒම්මම කරන්තේ දාලා ඇදගෙන වැටෙනවා. අවුරුදු ගණනක් වෙස්සන්තර කුමාරයා මද්රී දේවියව ස්පර්ශ කරලා. හැබැයි කලන්තේ දාලා ඇදගෙන වැටිච්ච නිසා, සිහිසුන්ව ඇදගෙන වැටිච්ච නිසා තමන්ගේ ඔඩොක්කුවට අරගෙන ඇස් දෙකෙන් වැටෙන ලේ බින්දු දෙකක්. මේ දුක කොච්චර වැඩිද කියනවනම් මගේ අම්මේ වැටුනේ ලේ බින්දු දෙක අර රත්තරන් යශෝදරාවගේ ඇස් පිල්ලම් දෙක උඩට වැටෙද්දිම සිහිසුන් වෙලා හිටපු යශෝදරා පියවි සිහියට ආවා. බලන්නකො සාංශාරික බැඳීම. ලේට ලේ දැනුණා. ලේට ලේ දැනිච්ච නිසා ඒ ලේට දැනීම තුලින්ම සිහියට පත්වෙච්ච යශෝදරා ඇස් දෙක අරපු ගමන් ඇහුවේ කෝ මගේ දරුවෝ දෙන්න කියලා. දරුවෝ දෙන්න කෝ කියලා අහනකොට කියනවා මද්රී ජාලියවත් ක්‍රිස්ටජිනාවත් බුද්ධත්වයේ වෙනුවෙන් දන් දුන්නා. දැන් බලන්නකෝ ඔබේ ස්වාමියා ඔබට කීවොත් මගේ දරුවෝ දෙන්න දන් දුන්නා කියලා ඔබට මොන සා වේදනාවක් එයිද? මොන තරම් වේදනාවක් ඔය හිතේ ඇති වෙයිද? හැබැයි මද්රී දේවියට ඇහෙනවා රැයක් එළි වෙනකන් හොයලා දරු ප්‍රේමිය නිසා සිහිසුන් වැදගෙන වැටිලා ඉන්නවා. පිටන්නේ මොකද කළේ? අත් දෙක නලලට අරගෙන සාදු ස්වාමීනි කිව්වා. බලන්නකෝ අනුග්‍රහය දක්වපු. ස්වාමීනි ඔබ වහන්සේ මගේ දරුවෝ දෙන්නව දන් දුන්නේ මත බුද්ධත්වයේ පතානම් අනේ මගේ දරුවෝ දෙන්නව දන් දීපු කුසලයෙන් ඔබ වහන්සේට උතුම් වූ බුද්ධත්වයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ඔබ වහන්සේගේ බුද්ධත්වයේ ඉක්මන් වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනාව නිසා මගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ ඉක්මන් වුණා. ඒ වැරදිලාවත් මද්රී දේවිය කල්පනා කළා නම්, මද්රී දේවිය ශෝක කළා නම්, මද්රී දේවිය තැවුණා නම් බෝසතාණන් වහන්සේට බුද්ධත්වය තවත් කල් යන්න ඉඩ තිබුණා. ලෝතුරු බුදුවරයෙක් බවට පත් කරන්නට එය නිහඬව පුරපු පාරමී ප්‍රමාණය මෙච්චරයි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එනිසා පින්වත්නි මේ යශෝදරාව වැනි
කැපකිරීම කරන බිරිඳක් බවට ඔබ පත් වෙන්න. දුවේ පුතේ ඔබ මේ බණ ටික අහනවා නම් ඔබේ ආදරය එතනට ගේන්න. ඔබට මතකයි නම් දැන් ආදරය කියලා කියන්නේ පිටුනත් මියගිය කෙනාට පණ දෙන්න පුළුවන් එක. ආදරය කියන්නේ යහපත් දෙයක් කියනවා නෙමෙයි. නමුත් බෝසත් පාරමී දිහා බලන්න. මේකෙන් ජීවිතයට එකතු කරගන්න පුළුවන් දේ බලන්න. එදා සඳ කිඳුරෙක් වෙලා සඳ කිඳුරියක් වෙලා බෝසත්තුමන් වහන්සේ මේ උත්තමාවියත් උත්පත්තිය ලබනවා. රජ කුමාරගේ ඊතලේ වැදිලා සඳ කිඳුර එතනම මරණයට පත් වෙනවා. පින්වත්නි මේ යශෝදරාව එදා කොයිතරම් විලාප තිබ්බද කියනවනේ. කොයිතරම් කඳුළු හෙළුවද කියනවනේ. යහපැත්තේ තිබ්බ ගන්ධමාන පර්වතයේ ගස්වල තිබ්බ කිසිම මලක් ගස්වල තිබ්බේ නැහැ කියලා. කිසිම මලකට ගහේ රැඳෙන්න බැරි වෙලා ගන්ධමාන පර්වතයේම තිබ්බ මල් ටික බිමට වැටෙන කම්ම යශෝදරා හැලුවා කියලා සඳහන්. දෙවිවරුන්ට ඇගේ විලාපය අඳෝනාව දරා ගන්න බැරුව දිව්‍ය ලෝකෙන් ඖෂධයක් අරගෙන ඇවිල්ලා සඳ කිඳුරව සුවපත් කළා. බලන්න පින්වත්නි සැබෑ ආදරයට පුළුවන් මරණයට ජීවය දෙන්න. ඔබ අද කාලේ තියෙන සින්දු බලන්නකෝ. මේ ලෝකේ මහා දුකක් ඒ නිසා මේ ලෝකෙන් පිට වී යමු ඊළඟ භවයේදී ආපහු හම්බ වෙමු. ඕක නෙමේ ආදරය. ඒකට කියන්නේ ආත්මාර්ථකාමීකම. ඒකට කියන්නේ කුහකකම. පරිත්‍යාග කරන්න පුළුවන් තැන්වල පරිත්‍යාග කරන්න. අතහරින්න පුළුවන් තැන්වලදී අතහරින්න. සෙනෙහසින් අතහැරීමම පරාර්ථකාමීව සිටීමම දුකින් තොරව කෙනෙක් බවට පත් කිරීමම පින්වත්නි බෝසත් චරිත වලින් අපිට බැඳීම් වලට ගන්න පුළුවන් ලොකු ආදර්ශයක්. බලන්න මේ උතුමන් වහන්සේලාගේ තිබ්බ සංයමය එදා මහෞෂධ පඬිතුමා වෙලා මහෞෂධ පඬිතුමාට බිරිඳක් හොයන්න සහෝදරිය උත්සාහ කරනවා. අක්කල උත්සාහ කරනකොට මහෞෂධ පඬිතුමා කියනවා මේ අක්කේ මට බිරිඳක් මං හොයාගන්නම් කියලා. මොකද කළේ? රෙදි මහන කෙනෙක් විදියට වෙස් බලාගත්තා. වෙස් බලාගෙන පාරේ යනවා. ඔන්නේ යනකොට සංසාර ජීවිතේ පාරමී පරපු උත්තමාව ඉස්සරහට එනවා. අමරා දේවිය හරියට පින්වත්නි රත්තරන් කඳක් පාර දිගේ එනවා වගේ. අමරා දේවිය ඇවිදින්නේ හරියට ඇතින්නියක් පාරිනවා වගේ බර අඩි හෙමින් හඩි තියලා බිම බලාගෙන කොමල මුකුළු පාන්නේ නැතුව සංවර ගමනින් රන් කඳක් පාරෙනවා වගේ එන අමරා දේවියව මේ බෝසත්තුමාණන් වහන්සේ දැක්කා. බලන්න මේ කතාව ඇතුලේ අපිට ගන්න මොන තරම් ආදර්ශ තියෙනවද කියලා. දැකලා දැකපු ගමන් ගිහිල්ලා දඩස් කාලා කතා කළේ නෑ. පළවෙනියට මැහුවා බැඳලාද කියලා. ඒකත් හැබැයි කටින් නෙමෙයි. ගුවන් විදුලිය නිසා පෙන්වන්න පුළුවන් කමක් නෑ. මෙන්න මේව කළා අත අරගෙන අත මිටිමෙලෙව්වා. අත මිටිමලෝල ඇහුවේ කාට හරි බැඳිලාද කියලා. බලන්නකෝ ඒ කාලේ තිබ්බ සංයමය. ඒ කාලේ තිබ්බ ඉවසීම. නේ? අද දැන්ක ඔබ ගෑනු ළමෙක්ව ලස්සන රන් කඳක් වගේ කෙනෙක්ව දැක්කොත් බැඳලාද කියලා අහනවා. දරුවෝ ඉන්නවද කියලා අහනවාද? ඒව මුකුත් නෑනේ. පුළුවන් තරම් ගිහලා ටෙලිෆෝන් නම්බර් එක දීලා දුවන්න හදන්න. හැබැයි මේ උත්තමාණන් වහන්සේලාගේ බලන්න සංසාරගත ජීවිතේ ලස්සන පුරුදු ක්‍රියාත්මක කරපු යහපත් සිරිත් බැඳලාද කියලා අහනකොට අමරා දේවිය මෙහෙම කරලා ඇඟිලි ටික දිගෑරලා කිව්වා බැඳලා නෑ කියලා. ඒ නිසා තීරණය කළා කතා කරන්න. වැරදිලාවත් අමරා දේවිය බැඳලා කියලා කීවනම් ආපහු සැරයක් නම් හැරිලා බලන්නේ. ඒ තමයි සංවර සමාජයක ගති ලක්ෂණ. බලන්න මගේ රත්තරන් පිංගුතුල්ලා මගේ රත්තරන් දුවලා පුතාලා මෙතන ඉන්නවද? එතන නැත්තම් මේ බෝසත් චරිත වලින් මේ ආදර්ශය ගන්න. බැඳිලා නැහැ කියපු නිසා ඇහුවා නම මොකද්ද කියලා. නම කීවද? නම කීවෙනේ. ඔබෙන් ඇහුවොත් එහෙම ලස්සන පිරිමි දරුවෙක් ඇවිල්ලා නංගි නම මොකද්ද කියලා. ඔබ ඩෙන්ටිටි එකක් දීලා උප්පැන්නෙක් දීලා නේද? නෑ මගේ නම අහවල් මුදයන්සේලාගේ අහවලා කියලාත් කියයි. නංගි කොහෙද යන්නේ? කුල දෙටුවන්ට කැඳ ගෙනියනවා. දැන් බලන්නකෝ ඔබේ දරුවෙක්ගෙන් අහලා කුල දෙටුව කියන්නේ කවුද කියලා දන්නවද? උඩබිම බලයි. දන්නේ නෑනේ. කුල දෙටුව කිව්වේ දෙමව්පියන්ට. මහෞෂධ පඬිතුමා කල්පනා කරනවා අම්මා ඒ කාලේ වැඩ කරන්නේ නෑ සාමාන්‍ය. සහකාරියක් නෙනේ. සහකාරී කියන්නේ වැඩට කෙනෙක් නෙමෙයි ගේන්නේ මගේ වැඩට උදව් උපකාර වෙනස එක්කෙනෙක් කරන්නේ. ඒ කාලේ අම්මා වැඩ කළේ නෑ වැඩ කළේ තාත්තා විතරයි. මහෞෂධ පඬිතුමා එකත් එකටම කල්පනා කළා එහෙනම් තාත්තා වැඩට ගිහිල්ලා තාත්තටද කැඳ ගෙනියන්නේ කියලා. එහෙමයි ස්වාමීනි තාත්තට. තාත්තා මොකද කරන්නේ නංගි? මහෞෂධ පඬිතුමා අහනවා. තාත්තා මොකද කරන්නේ කියලා අහනකොට කීවා ඇය මගේ තාත්තා එක දෙකක් කරනවා. මොකද කිව්වේ? මගේ තාත්තා එක දෙකක් කරනවා කිව්වා. දැන් ඔබට කවුරු හරි කිව්වොත් එහෙම මගේ තාත්තා එක දෙකක් කරනවා කියලා ඔබ හිතයි එහෙනම් විශ්වාසෙම කේලම් කියන එක කරන්නේ කියලා. මහෞෂධ පඬිතුමා කල්පනා කරනවා එක දෙකක් කරනවා කියලා කීවනම් නිසකවම වී වපුරනවා ඇති. වී වපුරුවොත් ඒ කොට්ටාසිය දෙකොට්ටාසියක් තුන් කොට්ටාසියක් වෙලා ආපහු ලැබෙනවා. තාත්තා වී වපුරනවද කියලා. වපුරනවා. පින්වත්නි බලන්න මේ කතාබහේ තියෙන ප්‍රඥාවන්තකම.
මේ වෙලාවේ අමරා දේවිය අහනවා ස්වාමීනි කැඳ බොනවද? පෙරත්ත කර කර අහපු නිසා කිව්වා කැඳ ටිකක් බොමු කියලා. ඒ කරලා මහෞෂධ පඬිතුමා ඉඳගෙන කල්පනා කරනවා ඇය මට කැඳ දෙන්න කලින් අත හොදන්න වතුර දුන්නේ නැත්තම් මං ඇයව මෙතනම දාලා යනවා. අන්න බලන්නකො. ප්‍රඥාවන්තය හැමතිස්සෙම උත්සාහ කරන්නේ අතහරින්න. සංසාරේ පින තියෙනවා නම් සසරේ පාරමිතාව පුරලා තියෙනවා නම් ලබන්න කොච්චර අතහැරියත් ලැබෙනවා. ප්‍රඥාවන්තය හැමතිස්සෙම අතහරින්නේ. හැමතිස්සෙම උත්සාහ කරන්නේ අතහරින්න. මුලින්ම අත හොදන්න වතුර දුන්නා ඊළඟට කැඳ දුන්නා. බලන්නකො මේ ප්‍රඥාවන්ත කතාබහ පටන් ගත්ත කැඳ වලින් මේ ආදරය ඉවරුනේ නිකලස් බව. අද ආදර කතා පටන් ගන්නේ චොකලට් වලින් රෝස මල් වලින්. එදා පටන් ගත්තේ කැඳ වලින් පටන් අරන් නිකලස් බවින් ඉවර වුණා. අද චොකලට් වලින් පටන් ගන්නවා අවසන් වෙනකොට කැඳත් නැහැ. විවාහ වෙන්න තියෙන හදිස්සිය නැහනේ. මේ දෙක කතාද වෙන්න ගියාම ඒ ඉවසීම නැහනේ. ඒ ආදරේ නැහනේ. චොකලට් වලින් පටන් ගත්තට වැඩක් නැහැ. අවසාන වෙනකොට කැඳත් නැහැ. එදා කැඳ වලින් පටන් අරන් අවසානයේදී නිකලස් බව දක්වා මේ ආදර කතාව ගියා. මහෞෂධ පඬිතුමා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා හවස් වෙනකොට කහවණු 1000ක් උපදවාගෙන බලන් ඉන්නකොට අමරා දේවිය හවස ගෙදර එනවා. ඉනට දරමිටියකුයි හිසට පලාමල්ලකුයි තියාගෙන. පලාමල්ලයි දරමිටියයි අරගෙන එන අමරා දේවිය දැක්කා. මහෞෂධ ගෙදර ඇවිත්. මොකද කළේ? දරමිටිය එතනම බිමින් තිබ්බා. පලාමිටිය අතට ගත්තා. පිටිපස්ස පැත්තෙන් තමයි ගේ දොරින් ඇතුළට ආවේ. දැන් ඔබ එහෙම දැක්කනම් යනකොට ගෙදරට පිරිමි දරුවෙක් ඇවිල්ලා ඉන්න ඔබ මොකද කරන්නේ නේ? පොඩ්ඩක් විහිළුවකුත් කරලා මුකුළුවකුත් කරලා ගේ ඇතුළට යයි. හැබැයි ඒ කාලේ එහෙම නෑනේ. බලන්නකො මේ සංවරභාවය. ගෑන් ළමෙක් ගාව තියෙන්න ඕනේ සංවරභාවය බලන්නකො. ගේ පිළිකන්න පැත්තෙන් තමයි ගෙට ආවේ. එකම ගෙදර ඉන්නවා දෙන්නට දෙන්න වචනයක් කතා කළේ නෑ. අතින්වත් ඇල්ලුවේවත් මගේ පිංගතුල්ලා මගේ දරුවෝ කල්පනා කරලා බලන්නකෝ. මේ දරුවෝ ආදර කතා පටන් අරගෙන සතියක් දෙකක් වෙනකොට ජීවිතෙත් ඉවරයිනේ. ජීවිතෙත් ඉවරයි. අෂ්ටක කියනවා කියලා කියනවා පොරු වලට නැගලා අෂ්ටක කියනවයි කියලා කියන මේ ගාථාවල තේරුමවත් දන්නවනේ. ඔබ එහෙම කියන්නේවත් නෑ පිංගත්. මොකද අෂ්ටක කියන්නේ දෙවියන්ට ආරාධනා කරනවනේ සෙත් ප්‍රාර්ථනා කරන්න කියලා. දෙවියෝ ඇවිල්ලා බලනකොට පොරුවඩේ ඉන්නේ පිරිසිදුව නෙමෙයිනේ. ජීවිතේ නාස්ති කරගෙන අකුසලයට බර කරගත්තු අය නම් දෙවියෝ ශාප කරලා යන්නේ කොයිද ආශිර්වාද කරන්නේ. පිටගන්නේ කිසිම දවසක කතා කළෙත් නැහැ. කිසිම දවසක ස්පර්ශයක් ඇති වුණෙත් නැහැ. මේ දෙන්නට දෙන්න අතර. එක දවසක් පරීක්ෂා කරන්න ඕනේ කියලා කල්පනා කළා. කල්පනා කළා මොකද කළේ? හාල් මිටක් අතට අරගෙන අමරාට කතා කළා. අමරා මෙහෙ හාල් මිට අතට දීලා කීවා උඹ මේකෙන් මට කැඳත් හදාපන්. බතුත් උයාපන්. කැවුමුත් හදාපන්. කොච්චරයිද දුන්නේ? හාල් මිටයි දුන්නේ. හාල් මිට දීලා කිව්වා කැඳත් උයාපන් බතුත් හදාපන් කැවුමුත් හදාපන්. දැන් පින්ගන්නේ ඔබේ ස්වාමියා ඔබට කතා කරලා හාල් මිටක් දුන්නොත් කැඳත් උයාපන් බතුත් උයාපන් කැවුමුත් හදාපන් කියලා ඔබ මොකද කරන්නේ? නේද? හාල් මිට මූණට දමලා ගහලා කැඳ මුට්ටියත් ඔළුවට හරි එකක් දමලා ගහලා යයි යන්නේ. මේ මොකද්ද බැලුවේ? ස්වාමියාගේ වචනයට අනුගතයිද කියලා. ඔළුව පාත් කරලා ගත්තේ අත් දෙකෙන්. අමරා දේවිය හාල් මිටත් අරගෙන ඔළුව පහත් කරලා අත් දෙකෙන් අරගෙන ගියා. ගිහිල් ඉවර වෙලා පින්වත්නි කුල්ලට දාලා ගරාගත්තා. කුල්ලට දාලා ගන්නකොට කැඩිච්ච සහල් වෙනම තැනක ඉතුරු. හොඳ සහල් වෙනම තැනක ඉතුරු වුණා. සාමාන්‍යයෙන් හොඳ නැතයි කියලා හිතෙන සහල් බිමට වැටුණා. හොඳ සහල් වලින් බත් ටිකක් කිව්වා. මැදට ඉතුරු වෙච්ච සුණු සහල් වලින් කැඳ ටිකක් හැදුවා. ඉතිරි බිමට වැටිච්ච හාල් ටිකෙන් කැවුම් ගෙඩි දෙක තුනකුත් හැදුවා. බලන්නකො තිබ්බ අර පිරිමැස්ම. හාල් මිටෙන් ඔච්චර දේවල් කරන්න පුළුවන්. ඔය කලේ බලන්නකො අද දරුවන්ට මේ අර පිරිමැස්ම තියෙනවද? අද දරුවන්ට මෙහෙම අර පිරිමැස්මක් නැහැනේ ගෙදර ජීවිතේ. ගෙදර ලයිට් එකක් දාලා තියෙනකොට ඒ දරුවන්ගේ පපුව පිච්චෙන්නේ නැහැනේ. ටීවී රෑලි වෙනකන් දාලා නිදා ගන්නකොට දරුවන්ගේ පපුව පිච්චෙන්නේ නැහැනේ. දරුවනි ඔබට පපුව පිච්චෙන්න එපා. මේ ලෝකේ පරිස්සම් කරන්න එපා යම් මට්ටමකට හෝ අනාගතයට. සම්බුද්ධ ශාසනය පවතින්න. කැඳත් උයාපන් බතුත් හදාපන් කැවුමුත් හදාපන් කියපු නිසා මේ තුනම හදාගෙන අමරා දේවිය ආවා. ඇවිල්ලා පළවෙනියටම මහෞෂධ පඬිතුමාට පිළිගන්වනවා කැඳ වීදුරුව. මහෞෂධ පඬිතුමා කැඳ වීදුරුව අරගෙන කැඳ වීදුරුවක් බීලා බලනවා. පින්වත්නි දිවේ තියෙනකොට මොකද උනේ? රස නහර සියල්ල පිනා ගියා. රස නහර සියල්ල පිනා ගියා. පෙන්නුවද? පෙන්නුවේ නෑනේ. මොකද කීවේ? තුක් නොදකින් මේව බොන්න පුළුවන්ද කියලා ඇහුවා. මොකක්ද මේ බැලුවේ? ඉවසනවද කියලා බැලුවා. ස්වාමියාට ගෞරවයයිද කියලා බැලුවා. දිනදක් අතර විවාහ ජීවිතයක ස්වාමියෙක් සමග තියෙන්න ඕනේ ලොකුම දේ තමයි ඉවසීම. පින්වත්නි කැඳ වළඳනකොට රසනහර ඔක්කොම පිනා ගියා.
ඉවසීම බලන්න ඕන නිසා කිසිම රහක් නැහැ වගේ පෙන්වනවා. දැන් ඔබ බලන්නකෝ. ඔබ යනවා තමන්ගේ බඳින්න ඉන්න නෝනාගේ ගෙදර. ගියයින් පස්සේ ඔන්න ඔබට නෝනා ඒකක් හදාගෙන එනොත් කිසිම රහක් නැති. හරි? කිසිම රහක් නැහැ. ඔබ කොහොමද කියන්නේ? ෂා මේක හරි රසයි. කවුද හැදුවේ? අපේ අද්ගුණි. බලන්නකො පටන් ගන්නෙම බොරුවෙන්. ඉතිරි ජීවිත කාලෙම ජීවත් වෙන්න බොරුවෙන් පිංගුවනි. ඒ නිසා හැම බොරුවෙන් පටන් ගන්න එපා. බලන්න තමන්ගේ බිරිඳට ඉවසීම තියෙනවා. ස්වාමියාට අනුගතයිද කියලා බලන්න. ස්වාමියාට සෙනෙහසයිද කියලා බලන්න. ඒ පරීක්ෂණය තමයි මේ කරන්නේ. බත් ටිකක් දුන්නා. බත් කනකොටත් සියලුම රසනහර පිනා ගියා. කැවුම් කනකොටත් එහෙම වුණා. හැබැයි නෙවෙයි පෙන්නුවේ. ඵලයන් අවුවට ගිහිල්ලා දන ගහපන් කිව්වා. කාටද මේ? අමරාදේවියට කිව්වා අවුවට ගිහිල්ලා දන ගහන්න කිව්වා. ස්වාමියාට අනුගතයිද කියලා බැලුවා. ස්වාමියාට අවනතයිද කියලා බැලුවා. අනේ පින්වත්නි අවුවට ගිහිල්ලා දන ගැහුවා. කැඳයි බතුයි කැවුමුයි තුනම කවලම් කරලා තලපයක් හදාගෙන අමරාදේවිගේ මුළු මූණෙම ගෑවා. ගාලා අවුවේ තියලා පැත්තකට වෙලා බලන් හිටියා. ඉවසනවද කියලා බැලුවා. ගෞරවයයිද කියලා බැලුවා. පින්වත්නි මෙහෙම මහෞෂධ පඬිතුමා බලන් හිටියත් මහෞෂධ පඬිතුමාට දරා ගන්න බෑද? ඇයි? සංසාර ජීවිතේ මට පණ දුන්න දිය කිඳුරිය නෙමෙයි. සංසාර ජීවිතේ මම මගේ ලේන් පැටව කූඩුව මහමුහුදට වැටිලා නැට්ටෙන් පොඟවා වෙරළට ඇවිල්ලා ගසලා දරුව බේරගන්න සටන් කරනකොට මායික් හිටපු බිරිඳ නෙමෙයි. වැද්දගේ මර උගුලට අහුවෙලා මරණේ පෙනිපිනී තියෙනකොට මාව අතහැරලා දාලා ගියේ නැති හංස දේනුව නෙමෙයි. මම ඇත්රාජයෙක් වෙලා දල දෙක දන් දුන්නට පස්සේ මගේ ළමදේ හොඬවැල තියාගෙන මිය දෙනකම්ම අඬපු උත්තමාවියනේ මේ කියන සිතවිල්ල හිතේ තියෙන නිසා එළියෙන් එහෙම දරාගෙන හිටියට ඇතුලාන්තෙන් ගිනි ගන්නවා. ඇතුලාන්තෙන් පිච්චෙනවා බෝසත් කාලේ එහෙමයි. පින්වත්නි මේ බෝසතාණන් වහන්සේලා කරන කැපකිරීම පොඩිනේ. මොකද කලේ? අනේ ඉන්න බැරි නිසා අමරාදේවිය නැගිටලා ගිහලා නාල කරලා එන්න කිව්වා. එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා පින්වත්නි සල්ලාලියෝ දාලා ඒත් පරීක්ෂණයේ සමත් නැහැ. සල්ලි වලට අහු වෙනවද කියලා බැලුවා. සල්ලාලියෝ දාලා සල්ලි වලට අල්ලන්න බැලුවා. සල්ලි වලට නෙමෙයි අහුනේ. රජමාලිගාවකට එක්කන්. නෙමෙයි අහුනේ. දැන් ඔබ හිතන්නකෝ ඔබේ ස්වාමියා නැතුව වෙන කෙනෙක් ඔබ එක්කන් යනවා රජමාලිගාවට. දැන් මොකද වෙන්නේ? රජමාලිගාවකට එක්කන් ගියාට පස්සේ ඔබට හිතෙයි රජමාලිගාවක් ඕනේ. ඔය අන්තර්ජාලයේ තියෙනවා පින්වත්නි විවිධ වීඩියෝ ලොකු කාර්යයක ගිහිල්ලා එක අයව රවට්ටනවා. හොඳ කාර්යයක ඇවිල්ලා ඔබ ගාවින් නැවතුවොත් ඔබ මුළු ජීවිතේම අතහරි. අන්න බලන්නකෝ ස්වාමි භක්තිය රාජමාලිගාවට ගිහිල්ලා කියනවා පව්කාරේනි පව් කරගන්න. මම ස්වාමියෙක් ඉන්න කාන්තාවක් මේ වෙනකොට බැඳලත් නැහැ. මර දැන් කරනවා වගේ එන්ගේජ්මන්ට් මේ කාලේ තිබ්බෙත් නැහැ. අතකින්වත් අල්ලලවත් නැහැ. කැඳගාපු දවස හැර. බලන්නකෝ පතිවත කියන එක රැකපු විදිය. පතිනියක් සතුව තිබෙන්න ඕනේ ගුණාංග ඒ සතුව තිබ්බ විදිය. මගේ මහත්තයා රෙදිපිලි වියන්නෙක් තමයි. හැබැයි ඒ මගේ මහත්තයා. ඒ නිසා මට යන්න දෙන්න කියලා කිව්වා. බලන්න පින්වත්නි මේ අමරා දේවියගේ ජීවිත කතාවේ මහෞෂධ පඬිතුමාගේ ජීවිත කතාවේ අපිට ගන්න කොච්චර දේවල් තියෙනවද කියලා. පුදුමාකාර කැපකිරීම කළේ. සමහර කාලවල වල මේ බැඳීම තද නිසා එකිනෙකාට වෙන් වෙන්න බෑ. එහෙම තමයි බෝසතාණන් වහන්සේලාගේ සංසාර ජීවිතේ හැටි. සංසාර ජීවිතේ සාංශාරික බැඳීම වැඩි නිසා වෙන් වෙන්න බෑ. වෙන් වුණොත් පපුව පැවිලා මැරෙයි කියලා හිතනවා. හැබැයි බුදු බව වෙනුවෙන් ලෞතර බුද්ධත්වයේ පතාගෙන බෝසතාණන් වහන්සේලා පැවිදි ආදී ගුණ පිළිවෙත් පුර යශෝදරාව කවදාවත් බ්‍රහ්මචර්යාවට හානි කළේ නෑ. සෙනෙහස කොච්චරක්ද කියනවනම් මතක් වෙනකොට පණ ටික යයි කියලා හිතුවා. මතක් වෙනකොට හදවත පිච්චිලා මැරිලා වැටෙයිද කියලා හිතන තරම් ඒ හිත බෝසත් කාලෙත් සෙනෙහසයි. හැබැයි කවදාවත් බ්‍රහ්මචර්යාවට හානියක් කළේ නෑ. තපසට අනුග්‍රහ කළා විතරයි. එන්නේ ඒක තමයි නියමාදරය කියලා කියන්නේ. දැන් ඔබේ ස්වාමියා බලන්නකෝ ඔබට සංසාර ජීවිතේ කලකිරලා මහාන වෙන්න යන්න ඕනි කිව්වොත් යන්න දෙයිද? එවැනි අසත්පුරුෂයොත් එක්ක කුමන ජීවිතයක්? සතුටක් සැපක් නම් පින්වත්නි එවැනි ජීවිතවල ලැබෙන්නෙම නැහැ. ඒ නිසා නිකලස් බවින් ඉවර වෙන බැඳීමක් බවට පත් කරගන්න මෙන්න මේ උත්තමාවියන්ගේ ජීවිත කතා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඒකතු කර ගැනීම තුළ ඔබට පුළුවන්කම ලැබෙනවා මේ භවගාමී ගමනේ සනසිල්ලේ ජීවත් වෙන්න නිවන් දකින ආත්මය දක්වා. ඒ විතරක් නෙමෙයි ඒන් රැස් වෙන අප්‍රමාණ කුසල් නිසා නිර්වාණ ධාතුවත් ඔබට වැඩි කාලයක් යන්නට මත්තෙන් නම්
හමු වෙනවාමයි. පින්වත්නි මෙන්න මෙහෙම ගෙවාගෙන ආපු ජීවිතය බලන්නකෝ අවසාන ජීවිතය. යසෝදරා ඉපදුනේ 70ක්ම ගාණක් එහා. සිද්ධාර්ථ ඉපදුනේ 70ක්ම ගාණක් මෙහා. එදා සිද්ධාර්ථ කුමාරයා ශිල්ප දක්වනවා. අනිත් රජවරු හිතුවා සිද්ධාර්ථ කුමාරයා කියන්නේ මහා සුකුමාල කෙනෙක් කියලා. ශිල්ප දක්වන්න තියා කිසිම දෙයක් කරන්න බෑ. ඇයි? රැයට නිදාගද්දිත් සේවකයෝ 4 දෙනෙක් සේසතක් අල්ලනවා පින්නවදී කියලා. ඇන්ද මේ වහල ගහලා මාලිගාවේ ඇතුලේ සේසතක් දරාගෙන ඉන්නේ පින්නවදී. බලන්නකෝ මගේ පින්වත්නි. ඒ තරම් සුකුමාල නිසා කිසිම කෙනෙක් කැමති වුණේ නැහැ තමන්ගේ දියණියව සිද්ධාර්ථට දෙන්න. හේතුව මේ සුකුමාල කුමාරයාට කොහොමද කුමරු දෙන්නේ? කවදා හරි යුද්ධයක් ආවොත් පැනලා යයිනේ කියලා කිව්වා. ඒ නිසා කුමරියන්ව දෙන්නම් හැබැයි ශිල්ප දක්වන්න කියලා කිව්වා. ශිල්ප දක්වන්න කියනකොට සුද්ධෝදන රජතුමා ඇවිල්ලා කුමාරයාට කියනවා කුමාරය ශිල්ප දක්වන්න පුළුවන්. පුළුවන්. සාරා සංකේ කල්පලක්ෂයක් දක්වපු ශිල්පත් එක්ක සිද්ධාර්ථ කුමාරයාට මේ ශිල්ප මොකක්ද? ශිල්ප දක්වන්න. අංගනයක් පිරෙන්න රාජකුමාරිකාවොත් අම්මලා තාත්තලාත් රැස් කරා. මේ ඈත කෙළවරක වැඩ ඉන්නවා පින්බර යශෝදරාව සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා හිමිකාරීත්වය ගන්න බිම බලාගෙන රන් කඳක් තිබ්බා වගේ ඉඳගෙන ඉන්නේ. සිද්ධාර්ථ කුමාරයා අශ්වයා පිටේ යනවා. යන අශ්වයාගේ පිටෙන් පයින්නවා. දුවන අශ්වයාගේ කරට නගිනවා. යන ගමන් අහසට පැන නැගලා පිනුම් ගහලා අශ්වයාගේ පිටට පනිනවා. විවිධ ශිල්ප දක්වනකොට හැම කෙනෙක්ම බැලුවා මෙවැනි ශිල්ප දක්වන්න කෙනෙක් නම් මේ රාජ්‍ය තුල නැහැ. හැමෝම තමන් හිටපු තැන් වලින් නැගිටලා කිව්වා අපේ දුවව දෙනවා අපේ දුවව දෙනවා අපේ දුවව දෙනවා. දසදහසක් ඔළුව අතර පෙනුනේ එකම ඔළුවයි රන් කඳක් වගේ යශෝදරාව දැක්කා. සංසාර ජීවිතේ නියමිත තැනට පාරමී පුරාගෙන ඉන්න මේ උත්තමාව. බලන්න මගේ පින්වත්නි ඔබ සුදුසුකම් සම්පූර්ණ කළොත් කොහේ කොතන හිටියත් ඔබට ඔබේ ප්‍රාර්ථනාව හමු වෙනවාමයි. ඔබට ඔබේ තැන හමු වෙනවාමයි. ඒ තැනට කලබල වෙන්න. ඒ තැන වරදවා ගන්න එපා. අද ළමයි බොහෝ දෙනෙක් කරන වැරද්දක් තමයි මේ පුංචි කාලෙම පාසල් කාලෙම ප්‍රේමයන් වලට පැටලෙනවා. තමන්ට තේරුමක් එන්න කලින් ප්‍රේමයන් වලට පැටලිලා තමන්ගේ සංසාර ජීවිතේ තමන්ට සැප විඳින්න හෝ තමන් ජීවිතේ කරගත්තු කුසලයට අනුව පුරණ පාරමිතාවට අනුව කෙනෙක්ව හමු වීමට පෙර පැටලිලි ඇති කර ගන්නවනේ. පස්සේ හමු වෙනකොට ඔක්කොම සිද්ධ වෙලා වෙන්න ඕනි දේවල් වෙලා ඉවරයි. එතකොට දුක් විඳින්න තියෙනවා මිසක් පුරපු පාරමිතා විපාකයේ ජීවිතේ නෙලා ගන්න බැරි. ඒ නිසා මගේ රත්තරන් දුවල පුතාලා මේ පුංචි කාලෙම කලබල වෙන්න එපා. ඔබ පුරපු පාරමිතාවට අනුව ඔබට નિયમિત කාලෙදී નિયમિતම කෙනා නිසකවම ලැබෙවි. ඒක වළක්වන්න කිසිම කෙනෙකුට පුළුවන්. එදා යශෝදරාවටත් අවුරුදු 16යි. සිද්ධාර්ථ කුමාරයාටත් අවුරුදු 16. විවාහ වුණේ අවුරුදු 16දී. දැන් හිතේ අවුරුදු 16දී විවාහ වුණා නම් අපේ ස්වාමීන් වහන්සේ ඒ කාලෙත් බොහොම පොඩි කාලෙන් විවාහ වෙලා තියෙනවා. ඒ කාලේ අවුරුදු 16 කියන්නේ අද කාලේ අවුරුදු 16 වගේ නෙමෙයි. අද කාලෙන් අවුරුදු 24ක් 25ක් විතර වයස් ප්‍රමාණයක්. ඒ කාලේ අවුරුදු 16ක තරුණියක් ගාව තිබ්බා. ඒ නිසායි 16න් විවාහ වුණේ. අවුරුදු 13ක් යනකම් අවුරුදු 29 දී තමයි රාහුලව ලැබුණේ. අවුරුදු 13ක් යනකම් දරුවෝ හිටියේ. කලබල වුණාද? දික්කසාද වෙලා ගියාද? නැන්දම්මල රණ්ඩු කරාද? නෑනේ මගේ පිංගත්. කිසිම දෙයක් කරේ නෑ. අවුරුදු 13 ඉවසන් හිටියා. බලන්නකෝ තියෙන ඉවසීම. අද අපේ දරුවන්ට නැති ඉවසීම බලන්නකෝ. ඉවසකින් ඉඳලා රාහුල මහා පිංකදක් රත්තරන් කඩක් වගේ යශෝදරාවගේ කුසින් මේ ලෝකෙට බිහි වෙනවා. එදා යශෝදරාට රාහුල විපදිච්ච දවසේ වෙනද කිසිම දාක සිද්ධාර්ථ කනකම් කාපු නැති, සිද්ධාර්ථ නිදාගන්නකම් නිදාගත්තේ නැති යශෝදරාවට සමහරක් පිට දරු ප්‍රසූතියෙන් ලැබිච්ච වේදනාව නිසා නිින්ද ගියා වෙනවා. සමහරක් විට මට හිතෙනවා ඒ නිින්ද සිද්ධාර්ථට යන්න අවකාශ සලසවලා නිදාගත් නිින්දක්ද කියලා. සිද්ධාර්ථ කුමාරයා සතර පෙර නිමිති දැකලා කලකිරිලා උළුහව ගාවට ඇවිල්ලා බලනවා රත්තරන් කඳකගෙන් රත්තරන් කඳක් කිරිබොනවා වගේ. මණික් කරඬුවක් කටේ තියාගෙන කිරිබොනවා වගේ රාහුල කුමාරයා කිරිබොන. බිනිදත් මණිකක්, දරුවත් මණිකක් කියලා මතක් වෙනකොටම සංසාර ජීවිතේ නිමාවක් දකින්න ඕනි කියලා මතක් වෙනකොටම ඇස් දෙකෙන් කඳුළු බින්දු දෙකක් උළුහව මත වැටුණත් ආපහු සැරයක් බලන්නේ නැතුව අතහැරලා දාලා ගියානේ යන්න පින්වත්. බලන්නකෝ මහා උතුමන් වහන්සේ නමක් කරන කැපකිරීමක මහත කල්පනා කරනවා එක බිරිඳද එක දරුවද ලෝක සත්‍යයද කියලා කල්පනා කරලා එක බිරිඳත් එක දරුවත් අතහැරලා ලෝක සත්‍යය වෙනුවෙන් තමන්ගේ ජීවිතය අතහැරියා. තමන්ගේ සතුට අතහැරියා. තමන්ට විඳින්න තියෙන විඳින්න ලැබිච්ච ජීවිතය අතහැරියා. රම්‍ය සුරම්‍ය සුබ මාලිගා
යශෝදරාවත් රාහුලවත් එක්ක අතහැරලා දාලා ගියා. පහුවදා චන්නගෙන් අහනවා යශෝදරාව, චන්න කොමගේ හිමිසඳ? චන්න කියනවා සතර පෙර නිමිති දැකලා කලකිරීම උපදවාගෙන සිද්ධාර්ථ කුමාරයා අබිනිෂ්ක්‍රමණය කරනවා. දරුවෝ ඉපදිච්ච දවසම ඔබේ මහත්ය ඔබව දාලා ගියොත් ඔබට පළවෙනියට මතක් වෙන්නේ කාවද? උසාවිය. වන්දි නඩුවක් දාන්නේ කොහමද? පොලිසිය ඇන්ට්‍රියක් දාගන්නේ කොහමද? එද කොච්චර හෙනෙILLයි. අනේ මගේ පින්වත්නි, සංසාරි පුරාවම සාරා සංකේ කල්ප ලක්ෂයක්ම මේ උතුමන් වහන්සේ වෙනුවෙන් අඬලා අදත් ඇගේ ඇසට කඳුලක් කිනුවා. හැබැයි උනනකොටම හිතට ආව එකම ප්‍රාර්ථනාවයි, මම මේ විඳින වේදනාව මාගේ ස්වාමියාට නම් නොදැනේවා. ඔබ කොහොමද හිතන්නේ? මම විඳිනවා වගේ 100,000 වාරයක් විඳවපන්. මට මේ වුණා වගේ 100,000 වාරයක් ගුණයකින් උඹලා විඳවන්න ඕනේ. ඔන්න ස්වාමියාට ශාප කරන විදිය. ඔන්න බිරිඳට ශාප කරන විදිය. හැබැයි බෝසත් චරිත කල්පනා කළේ එහෙම නෙමෙයි. මං විඳෙව්වට කමක් නෑ. මගේ රත්තරන් ස්වාමියා නොවිඳත්වා. මගේ රත්තරන් භාර්යාව මේ විඳීම නොවිඳත්වා කියලා කල්පනා කළා. අන්න බලන්න බෝසත් පාරමී. ඈතට දුවගෙන ගිහිල්ලා සඳලු තලයට වෙලා හිමාලය දිහා බලාගෙන කල්පනා කරනවා, ස්වාමී ඔය සිරිපතුල් වල වැලි කැට ඇනිලා ඔබට රිදෙනවා ඇති. ස්වාමීනි මේ ඉර බැහැගෙන යන වෙලාවේ මට දුවගෙන එන්න හිතුණා. මට තාම දුවගෙන එන්න හයියක්. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ යන තැන් ගස්වල ඔබ වහන්සේ ප්‍රිය ගෙඩිම හටගත්තා. යන තැන දෙවියෝ පරිවාර සම්පත්තිය විදියට ලැබේවා කියලා ආශිර්වාද කළා. ඒ ආශිර්වාදයත් එක්ක 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා ලෞතර බුද්ධත්වයට පත් වෙලා හරියටම බුදු වෙලා අවුරුද්දකින් තමයි ආපහු කිඹුල්වතට වැඩම කරලා යශෝදරාවට ආරංචි වෙනවා සිද්ධාර්ථ කුමාරයා පිඬුසිඟා වඩිනවා. පිණ්ඩපාතය බෙදන්න ගියේ නෑනේ පින්වත්නි. ඇයි? තරහ නිසා නෙමෙයි. පිණ්ඩපාතය බෙදන්න තියා සිද්ධාර්ථ කියන නමවත් අහන්න තාමත් යශෝදරාට හයියක් නෑ. ඒ ඇස් දෙක දිහා බැලුවොත් පපුව පිච්චිලා මෙර්ලෙයි කියන බයට ගියේ නෑ පින්වත්නි. ඒ නිසාම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ යශෝදරාව හොයාගෙන ඇවිල්ලා එදා කඳුළු බින්දු දෙකක් වට පුළුව උඩම හිටගෙන යශෝදරා කියලා නම කියලා ආමන්ත්‍රණය කළා. අකුණු පහරක් ගැව්වා වගේ, අකුණු පහරක් වැදුනා වගේ ගැස්සිලා බය වෙලා සීතල වෙලා යශෝදරාව බලනකොට අනේ මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හරියට පුන් සඳ දොරමුලට පෑවුවා වගේ දොරමුල හිටගෙන ඉන්නවා. අනේ ඉන්නේ කොයිද? ආවේ කවුද? කරන්නේ මොකක්ද කියලා අමතකුණා. දුවගෙන ගිහලා ගොප්මස් මිරික වන්දනා කරගෙන මහා හයියෙන් ඉකිගගා අඬන්න පටන් ගත්තා. සුද්ධෝදන රජතුමා මේ වෙලාවේ අනේ බුදු කෙනෙක්ගේ ශරීරය ස්පර්ශ කරන්න කිසිම කාන්තාවකට සුදුසු නෑ නේද කියන කල්පනාවෙන් යශෝදරාව අයින් කරන්න එනකොට මහා උත්තමයාණන් වහන්සේ ලොවී ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පිය රජතුමනි යශෝදරාව අයින් කරන්න එපා. සාරා සංකේ කල්ප ලක්ෂයක් පුරපු පාරමි මා වෙනුවෙන් අඩපු ඇඬීම මං අදින් ඇයගේ ඉවර කර. ඇයට මේ වෙලාවේ අඬන්න නොදුන්නොත් එය පපුව පැලිලා මැරෙලේ. ඒ තරම් විශාල කැපකිරීමක් කරලා තියෙනවා කියලා සිහිපත් කළා. ඒ කැපකිරීම මතක් කරනකොට බලන්නකො සුද්ධෝදන රජතුමත් කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ ගියදා පටන් ඔබ වහන්සේ වළඳන්නේ එක වේලයි කියලා දැනගෙන යශෝදරාවත් වැළඳු එක වේලයි. ස්වාමීනි ඔබ වහන්සේ සලුපිලි අතෑරිය කසාවත් දරනවා කියලා දැනගෙන යශෝදරාවත් එදා ඉඳන් දරන්න ගත්තේ කසාවත්. ඔබ වහන්සේ සයනේ අතහැරලා බිම සැතපෙනවා කියලා දැනගෙන යශෝදරා එදා ඉඳන් සයනයක නිදාගත්තෙන් බිම. බලන්නකො පින්වත්නි මේ කරපු කැපකිරීම. මාමණ්ඩි කෙනෙක් තමන්ගේ ලේලි ගැන මෙහෙම වර්ණනා කරනවද අද? හැබැයි මේ වෙනකොට යශෝදරාව මාමණ්ඩිගෙන් ප්‍රශංසා ගන්න පුළුවන් තරම්, මාමණ්ඩිගෙන් කීර්ති ප්‍රශංසා ගන්න පුළුවන් තරම් ජීවිතය යහපත්ව ජීවත් වුණා. අවුරුදු ගණනක් වෙන කෙනෙක් දිහා බලන්නේ තියා වෙන කෙනෙක් දිහා හිතින්වත් හිතුවේ. ඒ නිසා පින්වත්නි ඇතිවෙන්න අඬන්න දීලා ගුණ සිහිපත් කරලා මද්රී දේවිය වෙලා එය නොසැල්වී හිටපු නිසා මහ පොළව කම්පා වෙච්ච විදිය මතක් කරලා සමහරක් බවවල අවුරුදු 700 ගණනක් අතින්වත් අල්ලන්නේ නැතුව බ්‍රහ්මචාරීව එක සයනේ වාසය කරපු විදිය සිහිපත් කරලා යශෝදරාවගේ ගුණ සිහිපත් කරලා ධර්මය අනුශාසනා කළා. බලන්න මගේ පින්වත්නි එදා යශෝදරාව අතර තිබ්බ සිද්ධාර්ථ අතර තිබ්බ බැඳීමේ ලස්සන. අද මම මේ යශෝදරා උත්තමාවිය ගැන විශේෂයෙන්ම කීවේ. අද මගේ තරුණ දරුවෝ හිතන් ඉන්නේ මේ
මේක හරිය නිකන් බොළඳ වැඩක් කියලා. ඔය එනවා ජීවත් වෙනවා කනවා බොනවා ජීවිතේ විනාශ කරගන්නවා යනවා. නෑනේ පින්වත්නි මේ ලෝකෙ ඊට වඩා ලස්සනට ජීවත් වෙන්න යම් මට්ටමකට පුළුවන්. ඔය බැඳීම් රාගයෙන් තොර බැඳීම් බවට පත් කරගත්තොත් ඇහැ පිනවන්න නෙමෙයි. ලෙන්ගතුකම නිසා බැඳීම. කන පිනවීමේ පරමාර්ථයෙන් නෙමෙයි ලෙන්ගතුකම නිසා බැඳීම තියාගන්න. ලෙන්ගතුකම නිසා ස්නේහය වැඩිකම නිසා පවතින බැඳීම රාගයට බැසගන්නේ නෑ. ද්වේෂයට බැසගන්නේ නෑ. ඒවා උත්තරීතර බැඳීම්. ඒවා නිකලස් බවින් ඉවර වෙන බැඳීම්. දැන් ආදරය කියලා කියන්නේ පිටින් නිකලස් සිතවිල්ලක් නේ ප්‍රේමය කියලා කියන්නේ. ආදරය කියන කිවර වෙන්නේ විවාහය. හැබැයි සංසාරික මේ පිරිසිදු බැඳීම ඉවර වෙන්නේ කොහෙද? නිවන් දකින ආත්මය දක්වා. නිවන් බවින් ඈතර වෙන බව යශෝදරාවත් සිද්ධාර්ථත් අපිට පෙන්වලා දුන්නා. මේ උතුමන් වහන්සේලාගේ ජීවිත කතාව මේ ආකාරයෙන් පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළේ මගේ පින්වතුන්ලා මගේ රත්තරන් දුවල පුතාලා අද බලන්න අද අපි ඉන්නේ කොයිද කියලා. මේ තරම් ලස්සනට ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙනකොට අපි අද මේ මොනවද කරන්නේ කියලා කල්පනා කරලා මේ මහා උත්තමාවියන් වහන්සේලාගේ ජීවිත වලින් ගන්න පුළුවන් බෝසත් චරිතාදර්ශ තමන්ගේ ජීවිතයට එකතු කරගෙන සරලව අර පිරිමැස්මින් ඉවසීමෙන් සංයමයෙන් ජීවත් වෙන්න පුළුවන් හිතක් බවට ඔබේ හිතපත් කරගන්න පුළුවන් නම් ඔබටත් පැහැදිලිව රාගාදී ක්ලේශ ධර්මයන්ගෙන් මිදිච්ච යහපත් ජීවිතයක් උරුම කරගන්න පුළුවන්.